ඔන්න ඉතින් අදත් මම ඔයාලට කියලා දෙන්න යන්නේ හරියටම ඔයාලා ෆ්‍රී ෆයර් ප්ලේ කරනවා. ඔයාලා ෆ්‍රී ෆයර් ප්ලේ කරද්දී ඔයාලගේ ෆෝන් එක ලැග් වෙනවා. අද මම කියලා දෙන්නේ ඔයාලගේ ෆෝන් එක ලැග් වෙනකොට සුපිරි විසඳුමක්. ඔන්න ඉතින් අපි එන වීඩියෝ එකට ඔයාලා යන්න කලින් මතක කරනවා අපේ YouTube channel තමයි ඔයාලා channel එක. පහළ තියෙන රතු subscribe button එක ක්ලික් කරලා like කරලා comment share කරලා අපේ වීඩියෝත් එක්ක ඔයා දිගින් සම්බන්ධ වෙලා ඉන්න ඕනි. ඔන්න ඉතින් අපි එහෙනම් යමු වීඩියෝ එකට. ඔයාලට ඉතින් මේක මුලින්ම කරන්න ඕනේ ඔයාලා පොඩි Play Store එකට යන්න ඕනි. හරි දැන් මම මේ Play Store එකට යන්නම්. Play Store එකට ගිහිල්ලා search bar එකට ගිහිල්ලා ඔයාලා මෙතන මේ තියෙන search bar එකට යන මුලින්ම ඔයාලා search bar එකට ගිහිල්ලා පින්න මේ වගේ ඔයාලා SA කියලා ගහගන්න ඕනි. හරි ඔයාලා මෙතන S අකුරක් ගහන්න ඕනි. ඊට පස්සේ A අකුරක් ගහන්න ඕනි. ඊට පස්සේ මේ තියෙන යට ඊතලේ ඔබන්න ඕනි. ඊතලය ප්‍රෙස් කරාම ඉතින් මේ වගේ නම මේක ආවම ඔයාලට පේනවා ඉතින් මෙතන මේ සශීව කියලා ඇප් එකක් තියෙනවා. ඔයාලට ඒකට යන්න ඕනි. මම දැන් මේ වගේ යන්නම්. හරි ඊට පස්සේ කන්න තියෙන මෙතන සශීව ඇප් එකට ගිහිල්ලා මේ සශීව කියන මෙන්න මේ S අකුරකුයි එල් අකුරකුයි මැදට මෙහෙම වෙලා තියෙන ඇප් එකක් තියෙනවා. ඔයාලා ඒක උඩ එකපාරක් ඔබලා මෙතන ඉන්ස්ටෝල් කරගන්න ඕනි. දැන් ඔයාලට පේනවා ඇති. දැන් මම මේක ඉන්ස්ටෝල් කරගෙන තියෙන්නේ. ඒකින්ද දැන් මම මෙතනින් ඕපන් දෙනවා. ඕපන් කියන උඩ එකපාරක් ක්ලික් කරනවා. ක්ලික් කළා මේ වගේ යන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන ඔයාලගේ ෆෝන් එකේ මෙහෙමයි කරන්න තියෙන්නේ. ඔයාලා ෆෝන් එකේ මෙතන මේ තියෙන තිත්තුන ඔබනවා. තිත්තුන ඔබලා ක්‍රියේට් කියන එක ඔබන්න ඕනි. ඊට පස්සේ මේ new folder කියන එක උඩ එකපාරක් ක්ලික් කරනවා. ක්ලික් කරලා ඔයාලට ඉතින් මෙතන කරන්න තියෙන්නේ මෙතන ඔයාලා new folder කියන එක මකන්න තමයි මම කියන්නම් මේක මොකක්ද උනේ කියලා. මේක කරන්න තියෙන්නේ ෆ්‍රී ෆයර් මම මේ විසඳුම ගෙනාවේ ෆ්‍රී ෆයර් ලැග් වෙනවට විසඳුමක් තමයි ගෙනාවේ. හරි ඔයාලා මෙතන ෆී කියලා ගහගන්න ඕනි. F අකුරකුයි තව F අකුරකුයි ගහලා මෙතන ඔයාලා ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ මම මේක දාගන්නවා ෆී කියලා. මම මෙතන ඊට පස්සේ ඕකේ දෙනවා. ඕකේ දීලා ඔයාලා මේ ෆී කියන එකට යන්න නැතුව Android වලට යන්න ඕනි. Android කියන එක ගිහිල්ලා මෙන්න මේ OBB කියන එකට යන්න ඕනි. OBB කියන එක ගිහිල්ලා මෙතන ඔයාලට පේනවා ඇති com.dtc.freefire කියන එක උඩ ඔයාලා ඔබාගෙන ඉන්න ඕනි. ඔබාගෙන ඉඳලා මෙතන මේ copy කියන එක උඩ එකපාරක් ක්ලික් කරගන්නවා. දැන් මම මේ වගේ ඒකේ උඩ එකපාරක් ක්ලික් කරගන්නම්. ඊට පස්සේ බෑක් කරලා ඊට පස්සේ ඔයාලා මේ ෆී කියන එකට යන්න ඕනි. ඊට පස්සේ එතන මෙන්න මේ පොතක් වගේ තියෙන එක උඩ එකපාරක් ක්ලික් කරනවා. මම දැන් මේ වගේ ක්ලික් කරගන්නම්. ඔයාලට එතකොට පේනවා ඇති මෙතන අරක ඩවුන්ලෝඩ් වෙනවා. ඔයාලට උඩින් උත් පෙන්නනවා notification bar එකේ උත් මේක පෙන්නනවා. හරි දැන් ඔයාලා ඉතින් මේක ඩවුන්ලෝඩ් වෙනකන් ඉන්න ඕනි. දැන් මම ඩවුන්ලෝඩ් වෙනකන් ඉන්නම්. හයිඩ් දෙන්න බෑ. එහෙම නැතුනොත් මේක අවුල් යනවා.
ඔයාලට කන් තියෙන්නේ මේක 100ට එනකන් මෙහෙම මොනවත් අත ගන්න නැතුව ඉන්න ඕනි. මෙහෙම ලෝකල් තියා ගන්න ඕනි ෆෝන් එක. හරි දැන් ඉතින් 80 තියෙන්නේ. දැන් අපි 100ටම එනකන් ඉමු. හරි ඉතින් දැන් 100ට ආවා. ඔයාලට පේනවා ඇති. ඔල් ගියා ඉතින් මොනා කරන්නද? මේ ඔයාලට පේනවා ඇති .com.dtc.freefire කියලා ඔයාලට පේනවා ඇති තියෙනවා. ඔයාලට ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ වගේ තව ෆෝල්ඩර් එකක් හදාගන්න ඕනි. ඔයාලා මෙතන ගහ ගන්න ඕනි ෆීෆී කියලා නම් නෙවෙයි. ඔයාලා මෙතන ගහ ගන්න ඕනි. ඔයාලා මෙතන ගහ ගන්න ඕනි ෆීෆී ලැක් ෆිෂ් කියලා තමයි ගහ ගන්න ඕනි. ඊට පස්සේ ඔයාලා මෙතන ඕකේ දෙනවා. ඕකේ දීලා ඔයාලා මෙතන ආතව Android එකට ගිහිල්ලා data වලට යන්න ඕනි. ඔයාලට පේනවා ඇති මෙතන මේ data කියන එකේ com.dtc.freefire කියලා තියෙනවා. ඔයාලා ඒක උඩ එකපාරක් ඔබාගෙන ඉන්නවා. ඔබාගෙන මෙතන මේ copy කියන එක උඩ එකපාරක් ක්ලික් කරගන්නවා. ඔයාලා මම දැන් මේ ක්ලික් කරගන්නවා. ඔයාලට ඊට පස්සේ මෙතනින් Android කියන එක අයින් වෙලා මෙන්න මේ බිංදුව ඕකට ඇවිදින් ඔයාලට පේනවා ඇති ෆීෆී ලැක් ෆිෂ් කියන එක අර අලුත් ෆෝල්ඩර් එක අපි අර හදාගත්ත අර අලුත් ෆෝල්ඩර් එකක් ඒක උඩ ඔයාලා එකපාරක් ඔබා ගන්නවා. ඊට පස්සේ මෙතන මේ පේනවා ඇති මෙතන පොතක් වගේ එකක් තියෙනවා. ඒක උඩ එකපාරක් ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මේ ටික කරලා ඔයාලට කරන් තියෙන්නේ මේ ටික කරගත්තොත් ඉතින් වැඩේ හරියනවා. මාත් මේක කරලා බැලුවා. මට ඉතින් ටිකක් හරි ගියා මේක. හරියට ඔයාලට පේනවා ඇති ඒ දෙක ගිහිල්ලා තියෙන්නේ. දැන් ඔයාලා මෙන්න මේ com.dtc.freefire කියන එක උඩ එකපාරක් ඔබා ගන්න ඕනි. ඔබාගෙන මෙන්න මේ ෆයිල්ස් කියන එක උඩ එකපාරක් ක්ලික් කරගන්න ඕනි. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන image cache කියලා. ඔයාලා මෙව්වා හරි තියා ගන්න ඕනි. මොනවත් කරන්න එපා. ඊට පස්සේ ඔයාලා අතව Android එකට ගිහිල්ලා OBB වලට යන්න ඕනි. ඔන්නේ ඔයාලා මේ data කියන එකට යන්න ඕනි. data කියන එක ගිහිල්ලා ඔයාලට පේනවා ඇති මෙතන මේක ඔයාලා ගන්න ඕනි මේ බූස්ටර් ඇප් එක මගේ ඩවුන්ලෝඩ් කරගන්න ඕන. පාඩ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තිනවා. ඔයාලා එකෙන් ඒ ගේම් බූස්ටර් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාලා ඉතින් මේ com.re.tan.gamebooster කියන එක උඩ ඔබාගෙන ඉන්න ඕනි. ඊට පස්සේ මෙතන මේ copy කියන එක උඩ එකපාරක් ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලා මෙතින් බෑක් කරලා අපි අර හදාගත්තු අලුත් ෆෝල්ඩර් එකට ගිහිල්ලා එතන මේ තියෙන com.dtc.freefire කියන එක උඩ එකපාරක් ක්ලික් කරනවා. ඊට පස්සේ මේ ෆයිල්ස් කියන එක උඩ එකපාරක් ක්ලික් කරනවා. ක්ලික් කරලා මෙන්න මේ පොත වගේ තියෙන එක උඩ එකපාරක් ඔබනවා. ඊට පස්සේ ආතප ඔයාලා Android වලට යනවා. ඊට පස්සේ ඔයාලා OBB වලට යනවා. ඊට පස්සේ ආතප ඔයාලා ඔයාලා මේ data කියන එකට යන්න ඕනේ. data කියන එකට ගිහිල්ලා ඉස්සලා අපි අර දාගත්ත අලුත් ෆෝල්ඩර් එක දාගත්තු මෙන්නවත් පේනවා තියෙන com.re.tan.gamebooster කියන එක උඩ එකපාරක් ඔබල් දානවා. ඔබ දාලා copy දෙනවා. copy දීලා උඩකන් තියෙන මෙතන මේ ෆීෆී කියන එක උඩ එකපාරක් ක්ලික් කරනවා. අත් පේනවා ඇති com.dtc.freefire කියන එක උඩ එකපාරක් ක්ලික් කරනවා. ඊට පස්සේ මෙන්නවත් පේනවා ඇති මෙතන ඒක තියෙනවා. ඔයාලා ඊට පස්සේ කරන් තියෙන මෙතන මේ පොත වගේ තියෙන එක උඩ එකපාරක් ක්ලික් කරනවා. ක්ලික් කරලා මෙන්න මේකට යනවා.
ඒ කෝඩ් එක පාරක් කොබ්බලා මෙන්න මේ ෆ්‍රී ෆයර් කියන කෝඩ් එක ඊට පස්සේ ඔයාලා මේ trust here කියන කෝඩ් එක පාරක් ක්ලික් කරනවා ක්ලික් කළා ඔයාලා මේක ඩවුන්ලෝඩ් වෙනකන් ඉන්න ඕනි හරි ඉතින් ඔයාලා ඊට පස්සේ මෙතන මේ හයිඩ් කියන කෝඩ් එකපාරක් ඔබනවා එබ්බෙව්වහම ඔයාලගේ වැඩේ දැන් සාර්ථකයි ඔයාලගේ ඒක සාර්ථකයි නම් ඔයාලට ගන්න තියෙන්නේ මම මේ කියන ගේම් බූස්ටර් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ෆෝන් එකට හරි ඉතින් ඒක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ හරි ඉතින් ඔන්න ඉතින් අදට වැඩේ ඉවරයි ඔන්න ඉතින් එහෙනම් කොල්ලෝ අපි ගියා